ලෝකයේ තියෙන ප්‍රෝටීන අතර ඉහළ ගුණාත්වයකින් තියෙන ශාක ප්‍රෝටීනයක් තමයි මේ ස්පිරුලිනා කියන්නේ. මේ ස්පිරුලිනා කියන එක ලෝකයේ තියෙන විෂනාශක හොඳම ආහාරයක් තමයි. මේක ඊළඟට එතකොට මේ ඇල්ගී විශේෂය වර්ධනය වෙන්නේ ජලාශිතව තමයි. ඒ කියන්නේ ඇල දොළවල් වල, ගංගාවල, පුහුණු වල ඔයාලට මේවා දකින්න පුළුවන්. මේක එතකොට අපිට පාට දෙආකාරකින් දකින්න පුළුවන්. එකක් තමයි කොළ පාටින්, අනිත් එක තමයි නිල් පාටින්. එතකොට මෙහි තියෙන කොළ පාට පැහැයට හේතුව තමයි මෙහි තියෙන ක්ලොරොෆිල් කියන වර්ණකයත්, නිල් පැහැයට හේතුව තමයි මෙහි තියෙන ෆයිටෝසයිනින් කියන වර්ණකයත්. එතකොට මේ ෆයිටෝසයිනින් කියන වර්ණකය හරහා අපේ ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමටත්, දියවැඩියාව පාලනය කර ගැනීමටත් උදව් වෙනවා. වගේම අපේ ශරීරය තුළ සිදුවන ආසාදන තත්ත්වයන් අඩු කරගන්නත්, අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළගයක් පවත්වා ගැනීමට ඉවහල් වෙනවා. තවත් දෙයක් තමයි මේකේ විශේෂම දෙයක් තමයි මේකේ NASA ආයතනයේ මේක පිළිබඳ මේ ඇල්ගී විශේෂය පිළිබඳ පරීක්ෂණ පවත්වලා තියෙනවා. ඒ කියන්නේ NASA ආයතනයේ අභ්‍යවකාශයේ ඉන්න ගගනගාමීන්ට යම් ගැටලු රාශියකට මුහුණ දෙන්න සිදු වෙලා තිනවා. ඒ කියන්නේ ඔවුන්ගේ ශරීරය කෙට්ටු වෙන්න අරගෙන තියෙනවා. ඒ රුධිර සංසරණ ක්‍රියාවලිය අක්‍රමවත් වෙන්න අරන් තියෙනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙන්න අරන් තියෙනවා. ඔවුන්ගේ තියෙන අස්ථි ඝනත්වයෙන් අඩු වෙන්න අරගෙන තියෙනවා. ඔය කියන්නා වූ කියන්නේ පරිවෘත්තීය ක්‍රියාවල අසමතුලිතතාවයක් ඇති වෙන්න අරගෙන තියෙනවා. ඔය කියන්නා වූ කාරණා රැසකට ගගනගාමීන්ට මුහුණ දෙන්න සිදු වෙලා තිනවා. එතකොට මේක හරහා ඒ සියලුම ඉහත සඳහන් කර ගැටලු වලට හොඳම විසඳුම තමයි මේ ස්පිරුලිනා කියන ඇල්ගී විශේෂය කියලා ඕන් එතකොට නිර්දේශ කරලා තියෙනවා. ඕන් මේ පරීක්ෂණ මගින් තහවුරු කරලා තියෙනවා. තවත් ඕන් සොයාගෙන තියෙනවා පළතුරු සහ එළවලු කිලෝ 1000කින්. පළතුරු සහ එළවලු කිලෝ 1000කින් ලැබෙන ගුණය මේ ස්පිරුලිනා වලින් කිලෝවකින් ඔයාලට ලබා ගන්න පුළුවන් කියලා. එතකොට ඔයාලට හිතන්න මේ ස්පිරුලිනා කියන ශාකයේ ඒ ඇල්ගී විශේෂයෙන් ඔයාලට මොනතරම් ප්‍රතිලාභ රාශියක් ඔයාලට ලැබෙනවද කියලා. ස්පිරුලිනා කියන්නේ පෝෂක කොටස් වල එකතුවක්. අපිට මේකෙන් ලැබෙන පොටෑසියම් ලැබෙනවා, කැල්සියම් ලැබෙනවා, මැග්නීසියම් ලැබෙනවා, බීටා කැරටින් කියන විශාල පෝෂක කොටසක් මෙහෙන් අපට ලැබෙන අතර ඒක හරහා අපිට තව විටමින් සහ khනිජ වල විශාල ප්‍රමාණයක් මේ ඇල්ගී විශේෂ තුලින් අපිට ලබා ගන්න පුළුවන්. ඔයාලා ආහාරයට ගන්න හරක් මස්, කුකුල් මස් සහ වෙනත් මස් වර්ග සහ බිත්තර සහ මාළු අන්නේ වැනි ඒ ආහාරවලට වඩා වැඩි ප්‍රමාණයක් අපේ මාංශපේශි වර්ධනයට අවශ්‍ය කරන ලූසින් කියන ඇමයිනෝ අම්ලය මේක හරහා විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. ඒක හරහා අපේ මාංශපේශි ඉතාමත් වර්ධනයක් කාර්යය පවත්වාගෙන යන ඉතාමත් උදව් වෙනවා මේ ඇල්ගී ශාකය. ඊළඟට මේක හරහා අපේ කුරුලෑ පාලනය කිරීම සඳහා ඉතාමත් මේක ඉවහල් වෙනවා. තව ඊළඟට අපේ ශරීරයේ කොලජන් නිෂ්පාදනය වැඩි කිරීම තුලින් අපේ ශරීරය අපේ හැම පැහැපත් ගතියක් එතකොට වර්ධනය කරගන්න මේ ස්පිරුලිනාකට පුළුවන්. ඒකට මේක අපි භාවිතා කරනකොට සෑහෙන අපිට බෙනිෆිට් රාශියක් තියෙනවා. දැන් අපි බලමු එකින් එක මේ බෙනිෆිට් මොනවද කියලා. ඔයාලට ලැබෙන බෙනිෆිට් අතර ඔයාගේ අධික රුධිර පීඩනය අඩු කර ගැනීමටත්, හෘද රෝග වළක්වා ගැනීමටත්, පරිවෘත්තී ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වා ගැනීමටත්, ඔයාගේ ශරීරයේ අසාත්මිකතා ඇති වෙනවනේ. අන්නේ රෝග, ඒ අසාත්මිකතා රෝග අඩු කර ගැනීමට මේක උපකාරී වෙනවා. වගේම ඔයාගේ මානසික සෞඛ්‍යයට මේක නිසියාකාරයෙන් පවත්වාගෙන යාමට ඔයාට සහායක් වෙනවා. තව දෙයක් තමයි ඔයාගේ සම මේක හරහා පැහැපත් කරගන්න පුළුවන්. තව ඔයාට දරුණු ප්‍රශ්නයක් තමයි තියෙන්නේ කුරුලෑ ප්‍රශ්නේ. ඒතකොට කුරුලෑ සහ කැලැල් අඩු කර ගැනීමට ස්වාභාවිකම ඔයාට මේක හරහා ග්ලෝ එකක් ගන්න පුළුවන් මේ නිෂ්පාදනය තුලින්. ඊළඟට ඔයාගේ හිසකේස් වැඩිම වේගවත් කරන මේක හරහා හිතකොට හිසකේස් කැඩීම, ගැලවී යාම වගේ දේවල් මේ ස්පිරුලිනා එක හරහා ඔයාට අඩු කර ගන්න පුළුවන්. තවත් දෙයක් තමයි ශරීරයේ අනවශ්‍ය මේදේ දිය කර නිරෝගී බවක් ඔයාට පවත්වා ගන්න මේක උපකාරී. මේ නිෂ්පාදනයේ ගුණ ඔයත් ලබා ගන්න කැමති නම් තිරේ දිස්සන දුරකථන අංකයට කතා කරලා ඔයාට ඕනනම් පුළුවන් මේ නිෂ්පාදනය පිළිබඳ තව විස්තරත් හා ඔයාට ඕනනම් මේක නිවසටම ගෙන්න ගැනීමේ පහසුකම් ඒ නම්බරයට කතා කරලා ඔයාට ලබා ගන්න පුළුවන් ඒ පහසුකම්. සතුටින් ඉන්න ජීවිතය ලස්සනයි.